අර බේරුනේ. අනේ මං කියන්නේ අහන්න නංගි අනේ පොඩ්ඩක් ඉන්න මල්ලියේ. අනේ මේ දරුවා ගැන නෙමෙයි කියන්නේ අනේ පොඩ්ඩක් ඉන්න. යන්න අප්සරා. මම ඔයාලට කැමති අම්මා තමයි. වරින් පුතේ යන්න. තවත් ඔය හැඩකාර මායන්ගොන්ට අහු වෙන්නේ නැතුව. සමාවෙන්න නැද්ද? මට දෙක පැටලුණානේ. කලබල. අනේ නැන්ද සමාවෙන්න මං ගිහින් එන්නම් හොඳේ. නෑ. මට හයර් එක ගන්න දෙන්න. අනේ නැන්ද මං ගිහින් එන්නම්. අනේ ලොකු අක්කේ මට සමාවෙන්න. මං අක්කට වරදක් කරන්න හිතාගෙන එහෙම කිව්ව නෙවෙයි අක්කේ. අම්මපල් මයි අම්මපල්. මං හිතුවේ අප්සරා බලන්න කොල්ලෙක් ඇවිල්ලා කියලා අක්කේ. මං අප්සරාට කැමතියි අක්කේ. ඒක. හරි නැගිටහන්. ඔය මතය බඩ ගාගෙන වැන්දා. හා නැන්ද. එනම ඉඳ ගන්නද? දැන් ඔබලා ඔය හුටපටේට කොච්චර කල් වෙනවද? අපි දෙන්නගේ හුටපටේ නැන්ද? එහෙම කිසිම හුටපටයක් නැහැ අම්මේ. නේ? මගෙන් මොකද අහගන්න එපා. ලොකෝ මෙච්චර දෙයක් වෙලා තියෙද්දි කියන බොරු. ඒකනේ. මුංගේ කටේ හිඩි දාන්න එපා. ඉදියාප්පයක්වත් කන්න බැරි වෙයි. මල්ලි මේ බෝ ඉන්දියාප්ප වලට අපහාස කරන්න එපා හරිද? ඉන්දියාප්පයි මගේ අතර තියෙන්නේ ලොකු සම්බන්ධයක්. හොඳේ. උඹගේ අරුණ මල්ලිගේ සම්බන්ධය වගේ තමයි. මොකද්දයි මගේ අරුන්ගේ තියෙන සම්බන්ධය? නෑ මෙහෙමනේ. දැන් ඉන්දියාප්ප කියන්නේ මගේ ජීවිතේ කොටසක්. ඒ වගේ තමයි උඹයි අරුණ මල්ලි. ඒකයි මං කිව්වේ. හරි ඒක නවත්තහන්කෝ. ඔබ දැන් මොකක්ද අර කියපු කාමර කතාව? මොන? ඇයි බං ඔබ අර කාමර කතාවක් කිව්වේ? මම කොහෙලද? ඇයි දැන් අර යටගිරියෙන් කෑ ගහලා කිව්වේ? මේ අප්සරත් එක්ක කොහෙද මන්ද කාමරයකට ගියා කියලා? මේ අප්සරත් එක්ක මම ඒ වෙලේ ඉතින් කලබලේනේ අක්කේ. ඒක නිසා එක ඒවා ගිය වෙනවා. ඒකයි මේ අප්සරත්. ඔව් අම්මේ මේ කලබලේට මෙයා මේ එක විශ්සු කතා කියන්නේ. හරි. ඒකත් ඉවරයි. මොකද්ද? අප්සරාක්ක යමරේට කුටි ගන්න තමයි හදන්නේ. සේපාල ඔබවත් නිකමටවත් මේ දේවල් කිව්වේ නෑනේ මට. අනියක්ක මං කියන්නේ ඉඳී කොහෙද මේ ගයන්න අයියා අප්සරාක්ක කියන්න දුන්නේම නෑ. කිව්වොත් මාව මරණයි කියලා කිව්වා. යකෝ මුගේ අනේ ලොකුවක්ගේ මුගේ බොරු ලොකුවක්ගේ මම්මගේ ජීවිතේ